සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ජීවවිත් ජගත් YouTube channel එක වෙත. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ නියගය පිළිබඳව. මේ වීඩියෝ එකේදී මම කතා කරනවා නියගය කියලා කියන්නේ මොකක්ද? නියගයට බලපාන සාධක මොනවාද? නියගයේ බලපෑම් මොනවාද? ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ නියගය හඳුනා ගන්නට පුළුවන් දිස්ත්‍රික්ක මොනවාද කියලා. මුලින්ම මම කතා කරනවා නියගය හැඳින්වීම. අපිට මෙන්න මේ ආකාරයෙන් නියගය හඳුනා ගන්නට පුළුවන්. ස්වාභාවික ආපදාව කෙටිකාලීනව ඇතිවිය හැකි විනාශකාරී බලවේගයකි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බොහෝමයක් උපද්‍රව වර්තමානයේදී අහිතකර මිනිස් ක්‍රියාකාරකම් නිසා ආපදා බවට පත්වීම වැඩි වෙමින් පවතී. එලෙස ආපදා බවට පත්ව ඇති උපද්‍රවයක් ලෙස අපිට මෙන්න මේ නියගය හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට නියගය මෙන්න මේ ආකාරයෙන් නිර්වචනය කරන්නට පුළුවන්. යම් ප්‍රදේශයකට නිශ්චිත කාල වකවානුවක් තුළ ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනය නොලැබී යාම නිසා පරිසරයේ ඇතිවන වියලි ස්වභාවය නියගය කියලා අපිට නිර්වචනය කරන්නට පුළුවන්. ඊට පස්සේ මම කතා කරනවා නියගයට බලපාන සාධක. නියගයට බලපාන සාධක අපිට ප්‍රධාන වශයෙන් කිහිපයක් හඳුනා ගන්නට පුළුවන්. ඒවා නම් දීර්ඝ කාලයක් තිස්සේ වර්ෂාපතනය අඩුවීම, වනාන්තර ගිනි තැබීම, වියලි සුළං ප්‍රවාහ, ගෝලීය උණුසුම වැඩිවීම, ශාකාවරණය ඉවත්වීම වැනි සාධක නියගයට බලපාන සාධක වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරනවා නියගයේ බලපෑම් මොනවද කියලා. ඒ කියන්නේ නියගය කොහොමද මේ මානව පරිසරයට සහ භෞතික පරිසරයට බලපාන්නේ කියලා. මෙහිදී මම නියගයේ බලපෑම ප්‍රධාන ශීර්ෂ දෙකක් යටතේ සාකච්ඡා කරනවා. පළවෙනි ශීර්ෂය තමයි නියගය කොහොමද මානව පරිසරයට බලපාන්නේ කියලා. නියගය මානව පරිසරයට සිදු කරන බලපෑම් අපිට කිහිපයක් හඳුනා ගන්නට පුළුවන්. ඒවා තමයි ජලය හිගවීම, කුසි අස්වනු විනාශ වීම, ආහාර හිගයක් නිර්මාණය වීම, වසංගත රෝග ව්‍යාප්තිය වැඩි වීම, සතුන්ට සිදුවන හානි ඉහළ යෑම. මේවා තමයි නියගය නිසා මානව පරිසරයට සිදුවන බලපෑම්. දැන් අපි බලමු මොනවද නියගය නිසා භෞතික පරිසරයට සිදුවන බලපෑම් කියලා. නියගය නිසා භෞතික පරිසරයට සිදුවන බලපෑම් අපිට මෙන්න මේ ආකාරයෙන් ප්‍රධාන වශයෙන් කීපයක් හඳුනා ගන්නට පුළුවන්. ඒවා තමයි පරිසර උෂ්ණත්වය ඉහළ යෑම, භූගත ජල මට්ටම පහළ යෑම, ලැබුගිනි ඇතිවීම, වනාන්තර විනාශ වීම, ජෛව විවිධත්වයේ විනාශ වීම සහ පස නිසරු වීම. මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන්ම නියගය නිසා භෞතික පරිසරයට සිදුවන බලපෑම්. ඊළඟට මම කතා කරනවා ශ්‍රී ලංකාවේ නියගය ඇතිවිය හැකි දිස්ත්‍රික්ක මොනවද කියලා. මේ ශ්‍රී ලංකා සිතේ මේ රතු පාටින් වර්ණ ගන්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නියගය ඇතිවිය හැකි දිස්ත්‍රික්ක. ඒවා තමයි උතුරු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්ක 5ක්, උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක 2ක්, උත්තලම සහ කුරුණෑගල අයත් වන වයඹ පළාතත්, ඊට අමතරව ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයත් සහ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයත් යන දිස්ත්‍රික්ක සමුදාය තමයි ශ්‍රී ලංකාවේ නියං උපද්‍රවය ඇතිවිය හැකි දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබ නියගය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට ඇති කියලා. ඔබ තවමත් ජීවවිත් ජගත් YouTube channel එක subscribe කරලා නැත්නම් ඔබ භූගෝල විද්‍යාව ඉගෙන ගන්න කැමති අයෙක් නම් මගේ channel එක subscribe කරන ලෙස සාදරයෙන් මතක් කරනවා.